සුබදසක් කියන්නේ ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා එකතු වෙන්න. bell icon එක තෝදාලා තියාගත්තොත් මම අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකකම notification ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මතක් කරලා වීඩියෝ එක like එකක් දාන්න, ඒ වගේම comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකෙන් මොකක්ද කතා කරන්න යන්නේ. ඉතින් මම මීට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා වීඩියෝ එකක් People's Pay app එක හරහා money transfer කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් බලමු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඒ වීඩියෝ එකේදී ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා People's Pay app එක හරහා commercial bank එකකට money transfer කරන්න බෑ, මේ bank එක පෙන්වන්නේ නැහැ, මේ වගේ ප්‍රශ්න ගොඩක් යොමු කරලා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. අද මේ වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද People's Pay app එක use කරලා commercial bank එකට money transfer කරන්න කියන එක සම්බන්ධව. ඉතින් තවත් චූටි දෙයක් මේ වීඩියෝ එකේම මතක් කරන්නම්. ඔයාලා තවත් කීප දෙනෙක් ඒකට කමෙන්ට් කරලා තිබුණා ලිමිටේෂන් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් යම්කිසි මුදලක් ටයිප් කරාම ඒ මුදල ට්‍රාන්ස්ෆර් කරන්න බෑ, error එකක් එනවා කියලා තියෙනවා. ඉතින් ඇත්තට මේක ඔයාගේ ඇප් එක ලිමිට් කරලා තියෙන්නේ. ඔයාට ඇප් එකෙන්ම ඔප්ෂන් එකක් දීලා තියෙනවා ලිමිට් එක වැඩි කරගන්න. ඔයා ඒක try කරලා බලන්න ටිකක්. ඒකලත් ඔයාට වැඩේ සාර්ථක වුනේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම බැංක් එකට විසිට් කරලා එතන ඉන්න ඒජන්ට් කෙනෙක්ට කියලා ඔයාගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එයාලා ඒකට විසඳුමක් දෙනවා. ඉතින් තවත් වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ඉක්මනටම මේ වැඩේ පටන් ගමු. ඉතින් යාළුවනේ කොහොමද බලමු අපි මේ වැඩේ කරගන්නේ. මුලින්ම ඔයා People's Pay app එක ඕපන් කරගන්න. ඉතින් මෙතනදී ඔයාගේ පාස්වර්ඩ් එක රික්වෙස්ට් කරයි. එහෙම නැත්නම් ෆින්ගර්ප්‍රින්ට් එක ඔයා මේකට ඇක්ටිව් කරලා දෙනවා නම් ඒක රික්වෙස්ට් කරයි. ඔයාගේ පාස්වර්ඩ් එක දීලා ඔයාගේ ඇප් එකට මෙතනින් ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ හෝම් පේජ් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඔයාට මැසේජ් එකකුත් එයි ඔයාගේ account එකට මේ වෙනකොට ඔයා ලොග් වුණා කියලා. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් transfer කියලා ඔප්ෂන් එකක් තියෙනවා. දෙපැත්තට ඊතල දෙකක් වගේ චූටි රවුමක් ඇතුළු වගේ එකක් ඔයාට බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එඩිට් කරද්දී ඒක නෝට් කරන්නම්. ඉතින් ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට මුලින්ම තියෙන තැනින් ඒක ක්ලික් කරලා ඔයාගේ මුදල් තියෙන account එක ඔයා select කරගන්න ඕනේ. මගේ මෙතන account දෙකක් තියෙන්නේ. මොකද මම account එකක් මේකට link කරලා තියෙන නිසා ඔයාගේ එක account එකක් තියෙන්නේ බොහෝ දුරට. ඉතින් ඔයා වෙන account එකක් link කරලා නැත්නම් ඉතින් ඔයාගේ මුදල් තියෙන account එක ඔයා මෙතනින් select කරගන්න. මම මීට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ වීඩියෝ එකේ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා එයාගේ account එකේ මුදල් නැහැ කියලා කියනවා කියලා මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න යද්දී. ඉතින් මෙතෙන්දී ඔයා account එක හරියටම select කරගන්න ඕනේ. ඊට පස්සේ පහළ option එක තියෙනවා pay to කියලා. ඉතින් ඒකදී ඔයා මුදල් යවන්න යන කෙනාගේ account එක select කරගන්න ඕනේ. ඒ කියන්නේ එතන click කරාම ඔයාට තවත් option ගොඩක් enable වෙනවා. මෙතෙන්දී ඔයාගේ අදාළ bank එක select කරගන්න ඕනේ. දැන් මං යවන්න යන්නේ commercial bank එකකට තමයි මේ money ටික transfer කරන්න යන්නේ. ඉතින් මම මෙතන commercial bank එක select කරගන්නවා. ඊට කලින් ඔයාලට මම පහට පෙන්නන්නම් මෙතන තියෙන bank list එක. ඉතින් ගොඩක් දෙනෙක් කියලා තිබ්බා මෙන්න මේ බැංකුව නෑ, මේ බැංකුව නෑ. ඉතින් මෙහෙම කියලා. ඉතින් මේ බැංකුව ඔක්කොම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් නැති වෙන්න විදිහක් නෑ. එහෙම නැති වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම bank එකත් එක්ක කතා කරන්න වෙනවා. කතා කරලා බලන්න ඇයි මේ option එක ඔයාලට නැත්තේ කියලා. ඉතින් මෙතෙන් දැන් කොහොම හරි මට commercial bank එක පෙන්නනවා. ඉතින් ගොඩක් දෙනෙක් කියලා තිබ්බා commercial bank එක පෙන්නන්නේ නැහැ කියලා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ bank එක මෙතනදී පෙන්නනවා. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඔයාගේ app එකේ තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා මට කමෙන්ට් කරලා තිබ්බා. ඒවට ඔප්ෂන් මට දෙන්න බෑ. මොකද ඒවා බැංකුව පැත්තෙන් සිද්ධ වෙන්න ඕන දේවල්. ඒවට මට මැදිහත් වෙන්න බැරි නිසා ඔයා අනිවාර්යයෙන්ම බැංක් එකත් එක්ක ඒ දේවල් කතා කරන්න. මට පුළුවන් තියෙන දේ කියලා දෙන්න විතරයි. ඉතින් commercial bank එක මම මෙතන select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී හරියටම account number එක type කරගන්න ඕනේ. මම මෙතනදී account number එක type කරනවා. මම වීඩියෝ edit කරද්දී ගොඩක් දේවල් hide කරනවා. මොකද මේ තියෙන details එළියට යන්න අවශ්‍ය නැති නිසා. account number එක මම මේ විදිහට type කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාට line එකක් වටේට active වුණා. ඉතින් ඒ account number එක හරියට
ටයිප් වෙලා තියෙනවා නම් තමයි මේ විදිහට ඇක්ටිව් වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් එක ඉලක්කමක් අඩු වුණාම ඒක ඩිඇක්ටිවේට් වෙනවා. ඉතින් මේ විදිහට account number හරියටම තියෙනවද කියලා ඔයා බලන්න. ඊට පස්සේ මෙතෙන්න name එක ඇතුළත් කරන්න ඔයාගේ දවා හිතන්නකෝ ඔයා වෙන කෙනෙක්ට සල්ලි යවන්න කියලා. ඉතින් ඒ කෙනාගේ නම මෙතෙන් ඇතුළත් කරන්න. ඒ කියන්නේ account එක රෙජිස්ටර් කරලා තියෙන නම මේකට ඇතුළත් කරන්න. හරි මම මේ විදිහට නමත් ඇතුළත් කරගත්තා. ඊළඟට ඔයාලට පුළුවන් යවන්න තියෙන මුදල මෙතන ටයිප් කරගන්න. මම මෙතන රුපියල් 1800ක මුදලක් තමයි ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ මේ account එකට. ඔයාලට කැමති මුදලක් ටයිප් කරගන්න පුළුවන්. කැමති මුදලක් කියන්නේ මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා මේකේ ලිමිට් එකක් තියෙනවා. account එකෙන් account එකට ඒක වෙනස් වෙනවා. සමහර විට ඔයාලට රුපියල් 50000ට වැඩියෙන් ට්‍රාන්ස්ෆර් කරන්න බැරි වෙන්න පුළුවන්. ලක්ෂයට වැඩියෙන් ට්‍රාන්ස්ෆර් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලිමිට් තියෙනවා. ඔයා යවන්න යන මුදල ඔයාලට ට්‍රාන්ස්ෆර් කරන්න බැරි නම් ලිමිට් කරලා කියලා ඔයාලට මොකක් හරි එකක් පෙන්නනවා නම් ඔයා අනිවාර්යයෙන්ම බැංක් එකත් එක්ක කතා කරන්න. ඔයාගේ ලිමිට් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ software එක හරහා මේ app එක හරහා ඔයාලට option එකක් දීලා තියෙනවා. ඔයාගේ ලිමිට් එක වැඩි කරගන්න එක පොඩ්ඩක් try කරලා බලන්න. මගේ ඇප් එකේ ඔප්ෂන් එක තියෙනවා. ඔයාලගේ බොහෝ දුරට ඇති ඒකත් try කරලා බලන්න. ඒකනොත් ඔයාලට වැඩේ කරගන්න බැරි වුණොත් ඔයා අනිවාර්යයෙන්ම බැංක් එකත් එක්ක කතා කරන්න. ඊට පස්සේ ඔයාලට රීමාක්ස් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතන ස්පෙෂල් කියලා එකක් දාගන්නම්. රීමාක්ස් එකට ඔයාලට අවශ්‍ය කරන දේ ඇතුළත් කරගන්න. ඔයා හිතන්න මේ account එක ඔයා තව පාරකට පේමන්ට් එකක් කරනවා. ඔයා ඊළඟ පාර මේ account එකටම ආයෙත් පේමන්ට් එකක් කරනවා නම් ඔයාලට මේ account එකේ මේ විස්තර ටයිප් කර කර ඉන්න අවශ්‍ය නැහැ. පළවෙනි පේමන්ට් එකේදී විතරයි මේ විස්තර ටයිප් කරන්න ඕනේ. මේ පහළ තියෙන බොක්ස් එකට ටික් එක දාලා තිබ්බොත් ඔයා මේ පේමන්ට් එක කරලා ඉවරනාට පස්සේ ඊළඟ වටේදී ඔයා පේමන්ට් එක කරන්නෙද්දී ඔයාලට මේ account එක නිකම්ම සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් දෙනවා. ඒකෙන් මේ account එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක ටයිප් කර කර ඉන්න අවශ්‍ය නැහැ. මට මේ account එක දැන් ඊළඟ පාර මම ආයි පේමන්ට් එකක් කරන්න අවශ්‍ය නැති නිසා මම මෙතන මේ ටික් එක අයින් කරනවා. එතකොට මේ account එකේ details අපේ app එකේ save වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට සේව් කරලා තියාගන්න ඕන නම් ඔයාලට බොක්ස් එක ඇතුළට ටික් එක දාලා තියාගන්න. ඊළඟ පාර පේමන්ට් එක කරන්න යද්දී ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන pay කියන බටන් එක ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා ඔයාගේ SIM එකට. ඒ කියන්නේ බැංක් account එක ඕපන් කරද්දී ඔයා බැංක් එකට දෙන්න ෆෝන් නම්බර් එක තියෙනවනේ. අන්නේ ෆෝන් නම්බර් එකට තමයි මේ SMS එක එන්නේ. ඔයා බැංක් account එකට ෆෝන් නම්බර් එකක් දීලා තියෙන්න ඕනේ වැඩ කරන නම්බර් එකක්. මොකද මේ වගේ ට්‍රාන්සැක්ෂන් කරද්දී අනිවාර්යයෙන්ම OTP කියන දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. එයාව මැසේජ් එකේ තියෙන OTP නම්බර් එක මෙතන ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. ඔයා ටයිප් කරපු එක වැරදුනොත් මෙතෙන් එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සෙත් අපි කලින් ෆිල් කරගත්ත සම්පූර්ණ ඩීටේල්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා කලින් ඇතුළත් කරගත්ත විස්තර හරියටම තියෙනවද කියලා බලන්න. account number එක බලන්න. එතකොට ඒ account number එකට දුන්න නම බලන්න. බැංක් එක හරියට සිලෙක්ට් වෙලාද කියලා බලන්න. සමහර විට එක අංකයක් වැරදුනොත් වෙනත් කෙනෙක්ගේ ගිණුමකට වුණත් මේ මුදල් බැර වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ මුදල් අපව ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට යම්කිසි කාලයක් යනවා. ඒක නිසා හරියටම බලන්න ඔයා ඇතුළත් කරපු ඩේටාස් ටික මෙතන හරියට තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන පහළට ආවම බලා ගන්න පුළුවන් ෆී කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනදී තවත් රුපියල් 25ක් වැඩිපුර කැපෙනවා. ඔයා වෙනත් බැංකුවකට People's Bank එකෙන් පේමන්ට් එක කරන නිසා. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා People's Bank එකේ තියෙන account එකකින් තවත් People's Bank එක account එකකට money transfer කරනවා නම් ඔයාගේ මේ රුපියල් 25 වැඩිපුර කැපෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් totally free. යාලා මේ සර්විස් එක දෙනවා. ඉතින් මෙතනදී දැන් මගේ තියෙන්නේ People's Bank account එකක්. මම transfer කරන්න යන්නේ commercial bank account එකකට. ඉතින් ඒක නිසා තමයි යාලා service charge එකක් විදිහට මෙතන රුපියල් 25ක මුදලක් වැඩිපුර අපෙන් account එකෙන් debit වෙන්නේ. ඉතින් මුලින් මේක රුපියල් 30ක් තමයි තිබුණේ. දැන් රුපියල් 25ක් වෙලා තියෙනවා. රුපියල් 5ක් අඩු වෙලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම 1825ක් මගේ account එකෙන් කැපෙනවා මේ ට්‍රාන්සැක්ෂන් එක කරාම. ඉතින් ඔයාලට මෙතන වෙන වැඩක් කරන්න නැහැ. කලින් දුන්න ඩීටේල්ස් ටික ඔක්කොම හරි නම් මෙතන පහළ කන්ෆර්ම් බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. අපේ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි ලිමිටේෂන් ප්‍රශ්න පෙන්වන්නේ. ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැත්නම් එතන ඒ තියෙන
සම්පූර්ණ ගැටලු ඔක්කොම එරර්ස් ටික මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ කිසිම එරර් එකක් ආවේ නැහැ මෙතන. ඔයාලට බලා ගන්න පුළුවන් කම්ප්ලීට් කියලා ග්‍රීන් කලර් එකෙන් මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අර කලින් තිබ්බ විස්තර ටිකම මෙතනත් තියෙනවා. ඉතින් මෙතන පහළ ෂෙයා ඔප්ෂන් එකක් තියෙනවා. සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ කියලා අදාළ කෙනාට යවන්න අවශ්‍ය නම් මෙතන ෂෙයා බටන් එක ක්ලික් කරලා ඔයාලට WhatsApp හරි ඔයාලට අවශ්‍ය කරන විදිහට මේක යවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන් ගොඩක් දීලා තියෙනවා. මෙතන දැන් මට වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මම මෙතන home කියන ටැබ් එක ක්ලික් කරලා home එකට එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ නෙමෙයි සමා වෙන වම් පැත්තේ පහළ history කියලා බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරාම ඔයා කරපු හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම මෙතනින් බලා ගන්න පුළුවන් පේමන්ට් යටතේ. ඉතින් මෙතනදී ඔයාගේ account එකෙන් transfer කරපුවා debit වෙන ඒවා මේ හැම විස්තරයක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඔයාට කලින් තැනදී අර තිබ්බදේ සේව් කරගන්න බැරුණා ෂෙයා කරන්න තැනක් තිබුණේ. අන්න ඒක තිබ්බේ නැත්නම් ඔයාලට මෙතෙන් ඇවිල්ලා ඒකම අපව මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්න තියෙන්නේ. මම අද කියලා දුන්නේ කමර්ෂියල් බැංක් එකකට කොහොමද ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. වෙනත් බැංකුවකට ට්‍රාන්ස්ෆර් කරනවා නම් මේ වගේ තමයි තියෙන්නේ. මොකද ගොඩක් දෙනෙක් කලින් වීඩියෝ එකේදී කියලා තිබුණා කමර්ෂියල් බැංක් එකක පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා තමයි මම කමර්ෂියල් බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරන වීඩියෝ එකක් මේ පාර අරගෙන ආවේ. මම හිතනවා ගොඩක් ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ගොඩක් දෙන්නට වැදගත් වෙන දෙයක් තමයි මේ ඔන්ලයින් පේමන්ට් කියන්නේ. දිනදා ජීවිතයේදී ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ඇප් එක යූස් කරලා ඔයාලට account වලට විතරක් නෙමෙයි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, බිල් පේමන්ට් කරන්න පුළුවන්. එතකොට ගොඩක් පේමන්ට් මෙතඩ් තියෙනවා මේකේ. ඒවත් යූස් කරලා බලන්න. ඒ වගේත් වැඩ කරන්නේ කොහොමද කියලා මම වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. මට උදව් කරන්න පුළුවන් දෙයක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට සපෝට් එකක් දෙන්න. වීඩියෝ එකත් තව කෙනෙක් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න මතක ඇතුව. bell icon එක ගෝල් දාලා තිබ්බොත් මේ වගේ වීඩියෝස් ඔයාලට දිගටම මගේ channel එක හරහා බලන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.